අයිබෝන් වොයිස් channel එකට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. අද දවසෙත් ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Facebook monetization ගැන නම් නෙවෙයි. ඊය හොඳම නිවුස් එකක් රිලීස් කරලා තියෙනවා. ලෝකේ බිලියන 16කට අධික පිරිසකගේ දත්ත රිලීස් වෙලා තියෙනවා. සයිබර් නිවුස් කියලා ආයතනයකින් තමයි මේක හෙළිදරව් කරලා තියෙන්නේ. මේකේ කියලා තියෙන විදිහට නම් බිලියන 16ක credential username password එකතුවක් එකම තැනකින් ලීක් වෙලා කියලා තමයි තියෙන්නේ. මෙය වාර්තා වෙන්නේ ඉතිහාසයේ විශාලතම දත්ත සොරකම කියලා. ඉතින් මේ දත්තවල අන්තර්ගතය මොනවද කියලා කතා කරනවා නම් වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඒ වගේම පහළ description එකේ තියෙනවා අපේ WhatsApp group එක. ඒකේ අපි ගොඩාක් ප්‍රශ්න කතා කරනවා. ගොඩක් අයගේ ප්‍රශ්න වලට අපි උත්තර දෙනවා. ඔයාලට පුළුවන් එකට join වෙලා ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකෙන් අහන්න. ඉතින් මේ දේවල් ඔක්කොම කරගෙන අපේ වීඩියෝ එක දැන් යමු වෙනවා බලන්න. මෙහි Apple, Google, Facebook, GitHub, Telegram, VPN සේවාවන් සහ රාජ්‍ය හා පුද්ගලික අඩවිවල logins username password මේකෙන් රිලීස් වෙලා. ඒකට මේක ඔයාටත් ලොකුවටම මේ වෙනකොටත් බලපාලා තියෙන්න පුළුවන් හෝ බලපාන්න පුළුවන්. මේකේ විශේෂත්වය තමයි ඔයාලගේ අපේ email වල username වල password වල වැනි තොරතුරු Facebook එකේ අදාළ තොරතුරු අදාළ password username මේ වෙනකොට පිට කෙනෙක් අතට ගිහිල්ලා ඉවරයි. කොච්චර හානියක් සිද්ධ වෙයිද කියලා අපිට කතා කරනවා නම් මේ සඳහන් වෙන විදියට ඔයාලගේ ඊමේල් එක, Facebook එක, Instagram එක, TikTok එක, Zoom ගිනුත් username password මෙයාලට hack කරන්න පුළුවන්. ඒ කියන්නේ username password use කරලා ඔයාගේ account එකට login එකක් මෙයාලට හදා ගන්න පුළුවන්. ඔයාගේ නම, ලිපිණිය, login වගේ දේවල් මෙයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට වංචනිකව SMS ඊමේල් එවල ඔයාගේ ෆෝන් එකෙන් හෝ ලැප්ටොප් එකකින් හෝ ඒ අදාළ කේත අරගෙන ඔයාට ලොගින් ගන්න අවස්ථාව ඕනමඩත් වඩා දැන් තියෙනවා. ඉතින් දැන් මේකෙදි මොකද්ද අපිට කරන්න පුළුවන්? මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ මේ වගේ අවස්ථාවක ඉස්සෙල්ලම දැනගන්න ඕනි මං දැනන මගේ පාවිච්චි කරන ඊමේල් එක. අපිට ගොඩක් වෙලාවට අපි යූස් කරන ඊමේල් නේ Facebook ඒවා, YouTube ඒවා පාවිච්චි කරන platform මූලික වශයෙන් අපි යූස් කරන්නේ ඊමේල් එක. එතකොට මේ ඊමේල් එක හරහා තමයි කෙනෙකුට ලොගින් එකක් හදනවා නම් හදා ගන්න ලේසියි. එතකොට අපිට දැන් බලා ගන්න පුළුවන් ඒවා පිටට ගිහිල්ලා කියලා දැනගත්තොත් විතරමයි අපිට මේකෙන් ප්‍රශ්නයක් බොහෝ විට බලපාන්නේ. මූලික වශයෙන් අපිට පුළුවන් එතකොට ඔයාගේ යූසර් නේම් එක, ඊමේල් එක, පාස්වර්ඩ් එක මේ කියන දත්ත කොටට ඇතුළත් වෙලාද කියලා දැනගන්න පුළුවන්. අන්න ඒක කියලා දෙන්න තමයි මං හදන්නේ. කවුරුවත් මේක කියලා දෙන්නේ නැහැ. කවුරුත් කියන ඔන්න ලීක් වෙලා මෙහෙන් ලීක් වෙලා අරහෙන් ලීක් වෙලා දැන් හැක් වෙයි අරක කරන්න මේක කරන්න කියලා. දැන් මම මේ දෙන ඔප්ෂන් එක 100% විශ්වාසවන්ත වෙබ්සයිට් එකක්. මේක ඔයාලා අපි වෙනුවෙන් හදපු වෙබ්සයිට් එකක්. මේකට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඔයාගේ ඊමේල් එක ඇඩ් කරලා ඒකේ තියෙනවා මේ වෙබ්සයිට් එකට ගියාටම අපිට එතන තියෙනවා අපේ ඊමේල් එක ඇඩ් කරන්න තැන. මේ ඊමේල් එක ඇඩ් කරලා ඒකේ තියෙනවා PWNED කියලා බටන් එකක් ක්ලික්. ඒක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ අදහසක් තමයි එන්නේ. ඒකද කියන්නේ ඔයාගේ ඊමේල් එක ලීක් එකකට අහු වෙලාද නැද්ද කියලා එතනින් පෙන්නනවා. ඒ කියන්නේ ඔහු නෝ PWNED කියලා වැටලා තියෙනවා නම් ඒ කියන්නේ ඔයාගේ ඊමේල් එකත් data leak එකකට අහු වෙලා තියෙනවා. ඒක විශේෂත්වය තමයි අහු වෙච්ච වර්ෂෙත් එක්කම පෙන්නනවා. මේකටද ඊට කලින්ද දැන් මගේ එකක් තියෙනවා 2022. මම ඒක දැන් ඔයාලට පෙන්නන්නම්. මේක කරන විදිහත් පෙන්නන්නම්. එතකොට මේ ඊමේල් එක දාලා මම ලොග් වෙන්න ගියාම පස්සේ තමයි මම දැක්කේ මගේ එක 2022 මේකට අහු වෙලා තියෙනවා. එතකොට ඔයාගේ හොඳ තත්ත්වයේ තියෙනවා නම් මේකේ පෙන්නනවා good news no PWNED found කියලා. හරිද? එතකොට මෙතනින් ඔයාලට පුළුවන් ඔයාගේ ඊමේල් එක මේ කියන දත්ත කොටට අයත් වෙලාද නැද්ද කියලා ලේසියෙන්ම බලන්න. ඊමේල් එක විතරක් නෙවෙයි. ඔයාලට පුළුවන් පාස්වර්ඩ් එකත්. කිසිම වෙලාවක මේ සයිට් එක ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. 100% විශ්වාසවන්ත ආයතනයක්. ඒ වගේම තමයි මේ ඊමේල් එක වෙනම දාන්න තියෙන්නේ, පාස්වර්ඩ් එක වෙනම දාන්න තියෙන්නේ. එකම තැනින්ම මේ දෙකට ලොගින් එකක් දෙන්න නැහැ. ඒක නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ ඊමේල් එක, පාස්වර්ඩ් එක මේ කියන දත්ත කොටට අයත් වෙලාද කියලා බලන්න හෝ වෙන කාගේ හරි යටතට ගිහිල්ලාද කවුරු හරි හැක් කරලා දෙනවද කියලා දැනගන්න පුළුවන්. ඉතින් මේක මාරම අවස්ථාවක්. අපිට විශේෂයෙන්ම දැනුවත් කරන්න ඕනේ ඔයාගේ එකක් මෙහෙම යටත් මේ වගේ data release එකකට, data leak එකකට යටත් වෙලා තියෙනවා නම් ඔයාලට පුළුවන් ඔයාගේ සියලුම online ගිණුම් පාස්වර්ඩ් වෙනස් කරන්න. විශේෂයෙන්ම පාස්වර්ඩ් එක එකම පාස්වර්ඩ් එක බහුලව භාවිතා කරලා තියෙනවා නම් ඉක්මනට ඒ පාස්වර්ඩ්ස් වෙනස් කරන්න.
ඒ වගේම two verification authentication සක්‍රිය කරන්න පුළුවන්. pass keys හෝ security key USB භාවිතා කරන්න පුළුවන්. සැක සහිත SMS email ඒවා ක්ලික් කරන්න මෙපා. එතනම delete කරලා දාන්න. එහෙම නැත්නම් spam කියලා report කරලා දාන්න. මම මේ screen recording එකේ පෙන්වන විදියට ඔයාලට පුළුවන් ඔයාලගේ email එක password එක check කරගන්න. එහෙම check කරගෙන ඔයා මේ Google එකට ගිහලා type කරන්න have I been PWNED කියලා type කරාම ඔන්න ඒ වගේ එනවා. එයාපු සයිට් එක right click කරලා වෙනම tab එකකට open කරගන්න. open කරගත්තම ඔයාලට පේනවා මෙන්න මේ වගේ email address කියලා type කරන්න තියෙනවා. ඔතෙන්ට ඔයාලගේ email එක දාලා hack වුණා කියලා හිතන leak වුණා කියන email එක දාලා check කරන්න. check කරාට පස්සේ ඔයාලට පේනවා for data breaches කියලා. ඔයාගේ මෙන්න මේ විදිහට එනවා නම් ඔයාගේ email එක හෝ ඔයාගේ email එක අනිවාර්යයෙන්ම leak වෙච්ච email එකක්. ඒ වගේම තමයි ඔයාට ඔය යට පෙන්වන්නේ ඒ අවුරුදු වලදී තමයි ඔයාගේ මෙන්න මේ ඊමේල් එක ලීක් වෙලා තියෙයි කියලා ඔය කොටස් වශයෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මේ සයිට් එකට ගියාම මෙන්න මේ අවුරුද්දෙන් අවුරුද්දට ලීක් වෙච්ච ඔයාගේ data ඊමේල් එක ලීක් වෙච්ච විදිහ තමයි ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ පාස්වර්ඩ් එක. ඒ සයිට් එකටම ගිහිල්ලා යට පාස්වර්ඩ් කියලා චෙක් කරගන්න පුළුවන්. එතෙන්ට ගියාට පස්සේ ඔයාලට ඔතෙන්ට ඔයාලගේ පාස්වර්ඩ් එක දාලා ඉවර වෙලා ආයි මේක වෙනම පාස්වර්ඩ් එක දාලා ඉවර වෙලා සර්ච් කරගන්න පුළුවන්. සර්ච් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සෙල්ලා අපගේ error message එකක් එනවද නැත්නම් good news no PWNAGE කියලා වැටෙනවද කියලා. ඉතින් මේකෙදි පාස්වර්ඩ් එකට අවුලක් නැහැ කියලා තමයි පෙන්වන්නේ. ඉතින් ඔයාලට ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි දෙකම මේ විදියට චෙක් කරගන්න පුළුවන්. මෙතනින් අවුලක් නැත්තම් ඇත්තටම ඔයාට බය වෙන්න දෙයක් නැහැ. මේක වටිනා වූ විස්තරයක්. ගොඩාක් කට්ටිය මේක කතා වෙනවා අපේ data leak වෙලාද දන්නේ නැහැ කියලා. ලේසියට පහසුවට තරන්න නැත්නම් අද කාලේ අපි ගොඩාක් ගණතුර කරන්නේ ෆෝන් වලින් සහ අපේ email username password බැංකු details අනම් මනම් ඔක්කොම අපි දාලා තියෙන නිසා මේ වගේ දේවල් ගැන අවධානයෙන් ඉන්න එක හොඳයි. මේවා මිස් කරන්න එපා. අනිවාර්යෙන්ම බලන්න. එහෙනම් අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා මතක් කරන ගමන් අදට අපි සමු ගන්නවා අපේ channel එකත් එක දිගටම එකතු වෙලා ඉන්න. ජය වේවා. ඒ වගේම මතක් කරන්න ඕනේ අපේ තියෙනවා WhatsApp channel එකක්. ඒ WhatsApp channel එක ඇතුලේ අපි ගොඩක් වෙලාවට මේ වගේ ප්‍රශ්න කතා කරනවා. ඔයාලගේ ප්‍රශ්නයක් තියෙනොත් අපි දන්න දෙයක් තියෙනොත් අපි කියලා දෙනවා. පහළ description එකේ දාලා තියෙනවා මේ link එකෙන් join වෙලා වාට පුළුවන් මේ සම්බන්ධ අපේ group එකට join වෙලා මොනවා හරි ගැටලු තියෙනවා නම් දැනගන්න. එහෙනම් තවත් වීඩියෝකින් හමු වෙන බලාපොරොත්තු වෙන අතර සමු ගන්නවා. ජය වේවා. ඔබට සුබ දවසක්.